බොන සද්දෙත් ඇහෙනවා. ඔයා කියන්නේ. මොකටම නානවා. අද අපි දෙන්න පින්නවල යන්න තමයි පිටත් වුණේ. අපි පිටත් වුණේ නම් 8:00 විතර 10:00 විතර වෙද්දි යන්න පුළුවන් වෙයි කියලා තමයි අපි හිතන් ඉන්නේ. ඔයාලත් එන්නකෝ අපිත් එක්ක යන්න. අපි ගිය පාරේ රබර් වත්තක් තිබ්බා. ඒ තැන මාරම ලස්සනයි. කොහේ ගියත් මල් දැක්කොත් පිස්සු හැදෙන අය තවත් එන්නවද? මේ මම වගේ. ඉතින් ටිකෙන් ටික අපි පින්නවලට ලං වුණා. අපි මේ ටිකට් ගන්න තැනට ගියා. ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා ඇත්තට නම් මේ වෙලේ යලි නෑ. දැන් ඔක්කොම වගේ නාන්න ගිහින් ඉන්නේ. එතනට ගිහින් ඇතුළට එන්න කියලා ගියා. එන්නකෝ ඉතින් අපිත් එක්ක යන්න. මේ පාරෙන් තමයි අලි නාවන තැනට යන්න තියෙන්නේ. මාවය තමයි ඒගොල්ලෝ නාවන්නේ. ඔන්න ඉතින් මෙහෙම යනකොට අලියෙම හිටියොත් කොහොමද කී යනවා. කියනකොට මොන්න ඉස්සරහින් එනවා. මේ පැත්තේ. මෙහෙට එන්නේ. හරි එන්න. බලන පාර හරියට වීඩියෝ කරන්නත් බැරි වුණා. දෙපැත්තේ කඩ එහෙම ගොඩක් තියෙනවා. පොරිනස්ලා එහෙම ගොඩක් එනවා. ඔන්න දැන් අපි ලං වුණා. අර පේන්නේ අලි නාවන තැන තමයි. එන්නකෝ යන්න. කලින් ඇවිත් තියෙනවා පොඩි කාලේ ගොඩක් ආසාවෙන් තමයි බලන් හිටියේ මේ පින්නවල එන්න. ඒකට හේතුව වුණේ අර ට්වින්ස්ලා හම්බුනේ කාලේ තමයි එන්නේ ගොඩාක්ම ආසාවෙන් හිටියේ. ඒත් කොහමද ටිකෙන් ටික කාල ගත වුණා. ඔන්න ඉතින් ආසාවෙන් බලන් හිටපු ට්වින්ස්ලා දෙන්න නම් බලන්න පුළුවන් වුණා. ඒ දෙන්නත් නාන්න ඇවිත් හිටියේ. එයාලට නම් දැන් අවුරුදු 3ක් වෙනවා කිව්වා. ඔන්න ට්වින්ස්ලායි තව පොඩි පැටවුනුයි අම්මලයි ඔක්කොමලා මඩ නානවා. අර ඇතින් පේන්නේ ඒගොල්ලෝ තමයි. කොච්චර බලන්න හිටියත් ඇති වෙන්නේ නෑ ඉතින්. අන්තිමට ඉතින් පැටව ටික නම් ආවේ මඩ විතරක් නාලා. නාන්නවත් නැතුව තමයි ආවේ. ඔන්න බලන්නක. මේ 3 දෙනා නම් ලොකු කතාවක් වගේ. ඉවරයක් නෑ. හරි ෂොක්. ඒගොල්ලෝ දිහා බලන් ඉන්නකොට වෙනම ලෝකයක ඉන්නවා වගේ. මෙන්න මෙයා නම් අපි ගාවට මාව ළඟට මාවා බය හිතුණා. ළඟට යන්න නම් try කරා. හැබැයි ඉතින් අපි අයියා මට වැඩිය බය වුණානේ. ඔන්න බලන්නකෝ මං කියන්නේ. මම දැන් මේ හරියට. ඔයා නෝමලගේ වීඩියෝ එක ගන්න. ඔයාලට ඉන්න බෑ හදිස්සියට වන්නත් එහෙම. ඉතින් ටිකක් ළඟට ගියා. මෙයා නම් මටත් වැඩිය බයයි. 12 වෙනකම් ඉතින් අපි මේගොල්ලන්ගේ කෝලම් බල බල හිටියා. ඔන්න ඉතින් දැන් එයාලට එලම් එකක් නම් දුන්නා දැන් එන්න කියලා. එයාලා ඉතින් අර මඩේ නටපු අය ආපහු මේ පැත්තට එනවා. බලන් ඉන්නක අම්මා පස්සෙන් එන අලි පැටිය දිහා දකින්නකොට අපිටත් පුංචි කාලේ මතක් වෙනවා. නෑ අර දෙන්න. අර ඉන්නේ. අරයයි. අර ඉන්නේ ඇතින්න ගාව එක්කෙනෙක්. එයා යන්න අරයයි. ඔව්. ඔන්න ඉතින් අර අම්මත් එක්ක පිටිපස්සේ පැටියයි තව එක්කෙනෙකුයි 3 දෙනා හරි ලස්සනට යන හැටි බලන්නකෝ. එක්කෙනා පස්සේ එක්කෙනා. ඔන්න ඉතින් අර දඟමලු ටික එනවා. මඩ නෑවට මොකද වතුර නන්නාලා නෑ. මාමලා ටික නාවලා ගනි. මට නම් පිස්සු වගේ. මෙතන ට්වින්ස්ලා දෙන්නත් ඉන්නවා. යාගේ අම්මා හරි තව පැටියෙකුයි අම්මිකුත් ඉන්නවා. මං ඉතින් හරි අසවෙන් තමයි මේ බලන් ඉන්නේ. පිස්සු වගේ. මෙයාලට පුරුදු වෙලා වෙන්න ඇති. එයාලා දන්නවා එයාලගේ ටයිම් එක ඉවර වෙන. එතකොට අර එලාම් එකක් වගේ දෙනවා. මෙයාට ගහනවා. මෙයාලා එතකොට ආයේ මේ සැරවැර කරන්න ඕනෙත් නෑ. ඒගොල්ලෝ හරියට මේ එයාලා නගොඩ වෙන තැනට එනවා. බලන් ඉන්නකෝ.
ඔන්න පැටව් ටික ඔක්කොම එකතු වෙලා දැන් අර එහා පැත්තේ ඉන්න අලි රංචුවයි මෙහා පැත්තේ ඉන්න අලි රංචුයි ඔක්කොම එකට එකතු වෙනවා අර වතුර මල ගාවට. හරි ලස්සනයි ඒ දසන. හරියට දේ දුන්නක් පායලා වගේ. බලන්න. ඔන්න දැන් මාමලා මෙන්න මෙයාලව හොඳට නාවලා දැන් ගොඩට ගන්නවා. මෙයාලා මේ ගොඩට එන තැන තමයි තියෙන්නේ. ඉතින් එතනත් කෝලම් ගොඩයි. චුටි පැටියට නම් අවුරුද්දක් කියලා තමයි කිව්වේ. බලන්නකො හරි හුරතලියව ගේන්න හිතුණා ගෙදර. අනේ උනාම බලන්නකො පැටිය. අලි අම්මෙකුත් එනවා. බලන්නකො. ඔන්න නාලා එනකොට එක්කෙනෙක්ට බඩගිනි වෙලාවත් දන්නේ නැහැ. අපි ඉන්න පැත්තට එකපාරට අලියෙක් හැරුණා. කට්ටිය බයට කෑ ගැහුවා. වෙනකම්ම නාන දිහා බලන් ඉඳලා ඒගොල්ලෝ ගියාට පස්සේ අපි දෙන්නත් ලන්ච් එක අරගෙන ආපහු ඒගොල්ලෝ ඉන්න තැනට ගියා. ඒගොල්ලෝ අපි යනකොට නම් හිටියේ එලි මහනේ අර අපිට බලන්න හදලා තියෙන තැනට වෙලා අපිත් බලාගෙන හිටියා. එතකොට කෑම ගෙනාව ඒගොල්ලන්ට. ට්වින්ස්ලා ගෙනාව වෙනකම් තමයි බලන්න හිටියේ. ඇත්තටම සූ එක බලන්න යන්න ඕනවත් කියලා එහෙම ගානක් තිබුණේ නැහැ ලොකුට. මේගොල්ලෝ ගැනමයි තිබුණේ. ඒගොල්ලෝ මාර ආසාවක් තිබ්බා. දැන් ඒගොල්ලෝ කෑම කනවා. අර ඈත ඉන්න ට්වින්ස්ලා ගෙනාව කොයි වෙලේ හරි ආවට ඒක තමයි බලන් ඉන්නේ ඉතින්. සූ එකට යන්නත් ඕනේ ඉතින්. එනවා ඇති පේනවා නේද? අම්මා පැටව දෙන්න එන්නේ මට ඉතින් ඊට වැඩි සතුටක් නෑ. ඔන්න ඉතින් බලන් හිටපු දෙන්න ළඟට මානවා. ඉතින් අම්මා ගාවට ඇවිල්ලා කිරි බනනවා. බලන් ඉන්නමයි හිතුනේ ඉන්නේ හිතක් තිබ්බෙම නෑ ඉතින්. ඒ දෙන්න දිහා බලන් ඉතලා ඔන්න අපි ඉතින් සූ එකට එන්න පිටත් වුණා. මේ දැන් එකටම ටිකට් වලට එකම මිල තමා උනේ. මෙතනින් තමයි ඇතුළට යන්න තියෙන්නේ. ටිකට් පෙන්නලා කවුන්ටර් එක ගාවින් පාරට බහලා තමයි සූ එක ඇතුළට අපිට යන්න තියෙන්නේ. ගිහින් බලමු සූ එකත් කොහොමද කියලා. ඉස්සරහම ඉන්නේ එලිගෝනු. කියන්නේ මෙයා මේ අර අනිත් ගෝනු තලයේ තමයි ඉන්නේ. එක එලිගෝනුක් තමයි හිටියේ. බලන්නකෝ. මේ ඉන්නේ ඉතින් ඇලිගෝන තමයි. එයාත් ඉතින් අනිත් අය තලෙම ඉන්නවා. ඒ දෙන්නලක කතාව. මීමිනා එයාලා මම හිතන්නේ කැලේ තමයි ඉන්නේ. චුටි සතේ. අර ගලට එහා පැත්තේ ඉන්නේ එයා තමයි. මේ අයත් වඳ වීගෙන යන සත්තු ජාතියක් කියනවා. සූ එකට අපි මුල් කාලේ නම් මේගොල්ලෝ ගොඩක් හිටියා. හැබැයි අද නම් හිටිය එක්කෙනා. මෙයාලගේ නම එමු. ළඟට යන්න බයයි. අර මෙයාලගේ බෙල්ල දිගයිනේ කොටයි කියලා බය හිතෙනවා. බලන්නකෝ. මේගොල්ලෝ නම් ගොඩක් හිටියා. චුටි චුටි පැටවුනුත් හිටියා. ගල්ලස්සේ අලුත් දමු පැටව එක්ක අම්මලා තනියම හිටියා. කැලේක යනවා වගේ තමයි ඉතින්. නිහඬව. කිඹුල්ලරණට ඇතුල් වෙනකොට කිඹුලන්ගේ ඇටසැකිල්ලක් තියෙනවා. ඒ වගේම ඒ ගැන විස්තර තියෙනවා. ආයෙ බිත්තර තියෙනවා. බලන්න ඕන කෙනෙක්ට ඒ තොරතුරු කියවලා බලලා දන්නේ නැති දේවල් අපිට දැනගන්න පුළුවන්. ඒ වගේම මේ කිඹුල්ලරණ හදලා තියෙන්නේ ස්වභාවික මේ කිඹුල්ලරණක් විදිහට. නිදහස් කිඹුලන්ට ඉන්න පුළුවන් විදිහට මේකේ දෙපැත්තක් තියෙනවා. එක පැත්තක ගැට කිඹුලු ඉන්නවා, එක පැත්තක හැල කිඹුලු ඉන්නවා. සත්ව උද්‍යානයක දැනට ඉන්න ලොකු කිඹුලා ඉන්නේ මේ පින්නවල සූ එකේ තමයි.
ඔන්න ඉතින් අපිටත් එයාව බලාගන්න පුළුවන් වුණා. එයා ගොඩට වෙලා තමයි හිටියේ. බලන්නකෝ මේක දිගේ යනකොට නම් බය හිතුනේ නැත්තමත් නෑ. කඩන් වැටුනොත් එහෙම කියලා. ඔන්න ඉතින් දැන් මේ යන්නේ ආර්ය බලන්න තමයි. බලන් ඉන්නකෝ එයාගේ නම නම් මම හිතන්නේ කදිර වගේ තමයි මතක. මං හිතන්නේ මං දැක්ක ලොකුම කිඹුලා වෙන්න ඕනේ මෙයා මාරම ලොකුයි. මේ ඉන්නේ එයා තමයි. අම්මෝ සයිස් එක. අම්මෝ මාර බය හිතෙනවා ඒගොල්ලෝ දකින්නකොට නම්. ඒ කිඹුල්ලු බලන්න මෙතන ග්ලාස් එකක් වගේ දාලා තියෙනවා. දැන් එතෙන්ට තමයි මේ යන්නේ. අර ලොකුම කිඹුලා කට ඇරගෙන ඉන්නවා. හොඳට මෙතෙන්ට පේනවා. බලන්නකෝ ඔයාලටත් පේනවද කියලා. අපි ඔන්න දැන් දිව්‍යාරණයට තමයි යන්නේ. මෙතන නම් ඉතින් එක්කෙනෙක් තමයි පේන්නේ හිටියේ. අම්මෝ දකින්නකොටත් බය හිතෙනවා. එයා නම් නිදි ඔන්න නැගිටලා බලනවා. ඔන්න ඔලබයි එනවද? ලූස්සලත් බැලුවා හැබැයි. ටිකක් වෙලා බලන් ඉඳලා අපි ඉතින් ආවා. එයා බලලා එනකොට මේ ඒගොල්ලන් ගැන විස්තර එයාලගේ ජීවත් වෙන තැන් ගොඩාක් විස්තර දාලා හදලා තියෙනවා. හරි ලස්සන තැනක්. එතෙන්ට ගියාම හැම විස්තරයක් බලා ගන්න පුළුවන්. කොටිහමක් තියෙනවා. බලන්නකෝ. ඊළඟට වලස්සනක් තමයි ඉන්නේ. එතන වලස්සන 3 දෙනෙක් විතර ඉන්නවා කෙනා. හැබැයි ඒගොල්ලෝ විඩියට තමයි දාන්නේ. අපි ගිය දවසේ නම් එක්කෙනා හිටියේ. ඔයාලා විශ්වාස කරයි හිතන්නේ. අපි එක ළඟ සති දෙකක්ම යන්න වුණා මේ සුවකටයි කියන්නේ පින්නවලට. අපි අපේ තෝනිටත් යන්න ඕනේ කියලා ආවට පස්සේ ආවත් එක ගියා. එයා එක ගිය දවසේ තමයි මේ වෙලහා මේ ළඟටම ආවේ. එතකොට අපි වීඩියෝ කරේ නෑ. පොට්‍රේට් විදියට තමයි ගත්තේ. වීඩියෝ එක තමයි මේ යන්නේ. බලන්නකෝ. එයා එදා ළඟටම ආව කොහොමද? මෙයාගේ නම නම් තිබුණේ ව්‍යාක්‍රයා කියලා. මං හිතන්නේ මෙයා මේ අපේ රටේ නම් දකින්න නෑ. මෙයා පිටරට සතෙක් වෙන්න ඕනේ. දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් අර ඈත කොටේකට උඩට වෙලා ඉන්නවා. ඊට පස්සේ තව එක්කෙනෙක් වතුර තිබා වෙලා ඔන්න වතුර අපි හිටපු තැනටම වතුර වලකාවට ආවා. බලන්නකෝ මේ තරම් ළඟට මම දැක්කම වෙන්නේ නැති. ආස වුණාට මොකද බයෙන් තමයි එතනට වෙලා නම් හිටියේ. මේ සූ එකේ ගොඩක් සත්තු නැහැ. ඒගොල්ලෝ ගොඩක් හිර වෙලා වගේ ඉන්නේ නැහැ. වට කරලා තමයි තියෙන්නේ. වුණාට එයාලට නිදහසේ ඉන්න වටපිටාව හදලා තියෙනවා. පිරිසිදුයි පිළිවෙලට. නිදහසේ ගිහිල්ලා අපිට බලන්න පුළුවන්. ඉන්නවා. අලුතෙන් ආවේ සත්තු අතර වෙන්නේ. අන්තිමේටම හම්බෙන්නේ එතනකින් පස්සේ සුවේකේ සත්තු ඉවරයි. චූටි පැටව ඉන්නවා බලන්නකෝ. ඇසත් පටන් ගත්තා. ඉක්මනට ඉතින් අපි වැස්සෙම ආවා. දැන් අපි ඉන්නේ පිටවීමේ දොරටුව ගාව. ඇත්තටම කිව්වොත් මේ සුවේක ගොඩක් පිළිවෙලට නිදහසේ පොඩි අයත් එක්ක
කපල් වලට ඇවිල්ලා බල්ලකල යන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. මෙතනින් තමයි ඇතුළට යන්න තියෙන්නේ. මේකේ මම මේ වම් පැත්තේ තියෙනවා කෞතුකාගාරයක හිටපු සත්තු මැරිච්ච අය. එයාලා ප්‍රතිසංස්කරණය කළා ඒක හදලා තියෙනවා. එතෙන්ට ගියාම බලා ගන්න පුළුවන්. ඉතින් අපි දැන් එන්න පිටත් වුණා. යන්තම් පොදවැස්සක් වැස්සා. හිමින් එන්න පටන් ගත්තා. පින්නවල සූ එකටයි අලියානාථාගාරයටයි යන්න ටිකට් වලට එකම ප්‍රයිස් තමයි ගන්නෙ. 295ක් තමයි වෙන්නේ. ඉතින් ඕගොල්ලෝ ගිහින් බලන්න. එහෙනම් අදට අපි නතර වෙනවා. ආයෙත් දවසක හම්බ වෙමු.